ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත මෙවර පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ලබන පෙබරවාරි සහ මාර්තු මාසවලදී ආරම්භ කිරීමටයි සැලසුම් කර තියෙන්නේ. මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත කණ්ඩායම සමගින් පන්දුවාර 2020 තරඟ 3ක් සහ එක් දින තරඟ 3ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය අත ළඟ තියාගෙන එක් දින තරඟ 3ක් ක්‍රීඩා කිරීම නොයෙකුත් විවේචන එල්ල වෙනවා. මේ අතරතුරයි ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද් වික්‍රමසිංහ මහතා සිය අදහස් මෙසේ ප්‍රකාශ කර තිබුණා. සමහර අපේ ක්‍රීඩකයින්ට විවේකයක් අවශ්‍යයි. ඒ හේතුවෙන් ලෝක කුසලාන තරඟාවලිය සහ එංගලන්ත තරඟාවලියට ක්‍රීඩා කිරීමේ සැලැස්ම කළ නොහැකි වනු ඇති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තියෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳම සංයුතිය තෝරා ගැනීමට තියෙන අන්තිම අවස්ථාවයි මේ එංගලන්ත තරඟාවලිය. ඒ නිසා එංගලන්ත T20 තරඟ සඳහා ක්‍රීඩා කරන අවසන් 11 දෙනා බොහෝ දුරට ලෝක කුසලාන තරඟාවලියේ තරඟ සඳහාත් ක්‍රීඩා කරයි. එක් දින තරඟ 3ේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් සිදුවිය හැකියි. හැබැයි ඒත් මේ වන විටත් අනිත් රටවලුත් තවමත් එක් දින තරඟ ක්‍රීඩා කරනවා. තවද ඊයේ ලෝක කුසලාන පන්දුවාර 2020 තරඟාවලියට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය මාධ්‍යයට හඳුන්වා දුන්නා. මෙවර ICC T20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ ස්ථාන 3ක් ඉදිරියට පැමිණෙමින් ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග වර්ගීකරණයේ දෙවන තැනට පැමිණ තියෙනවා. තවද පන්දුවාර 2020 තරඟවලදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයන්ගේ වර්ගීකරණ ලයිස්තුවේද ස්ථාන 2ක් ඉදිරියට පැමිණෙමින් වනිදු හසරංග වර්ගීකරණයේ 9 වන ස්ථානයට පැමිණ තියෙනවා.